හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මම අමා. ඉතින් අද වීඩියෝ එක ගාල්ලේ ගියපු ට්‍රිප් එකේ දෙවෙනි කොටස. අද වීඩියෝ එක නම් ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. මෙන්න මේ විදිහට ගිනිමලයක් ගහලා පුංචි ඉවෙන්ට් එකක් එදා දවසේ තිබුණා. ඉතින් මේ තමයි එදා දවසේ චූටි මතක ටිකක්. බලන්නකෝ කොහොමද කියලා මේ වීඩියෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට එදා දවසේ බලපිටිය බීච් එකේ ගත කරපු කැම්පින් නයිට් එක ගෙවිලා යනකොට පහුවදා දවසේ අපි තෝරගත්තා මෙන්න මේ හොලිඩේ හෝම් එක. මෙන්න මේ හොටෙල් එක එදා දවසේ අපි තෝරගත්තා නතර වෙන්න. ඉතින් අපිට මේ ලොකේෂන් එකත් හොයලා දුන්නේ ඔයල් කැම්පින් එකේ නවෝදයම තමයි. අපිට මෙන්න මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා එදා දවසේ. ඉතින් මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එකෙත් රස බලන ගමන් අපි හිමීට අපේ බඩු ටික අපේ රූම් එකට අරගෙන ගියා. ඉතින් මේ විදිහට තමයි අපේ හොටෙල් එකේ ලොකේෂන් එක තිබුණේ. ඇත්තටම මාරම ලස්සනයි, මාරම නිදහස්. පූල් වීව් එකත් මේ විදිහට තමයි තිබුණේ. ඉතින් එදා දවසේ මේ හොටෙල් එක අපි ෆුල් බෝඩ් තමයි අරගත්තේ. ඉතින් එදා දවසේ හිටියේ අපි විතරයි. මාරම නිදහසක් දැනුනේ නිසත් වෙන්න ඇති. ඉතින් හිමින් අපි මේ යන්නේ තවත් ලස්සන වැඩකට. ඒ තමයි මාදුගඟේ බෝට් රයිඩ් එකක් යන්න තමයි මේ යන්නේ. ඇත්තටම මගේ හස්බන්ඩ් එයාගේ නංගි මේ ගමන කලින් ගිහිල්ලා තිබුණා. නමුත් මම මේ යන්නේ ෆස්ට් ටයිම්. ඉතින් මට ඒ අත්දැකීම මාරම ලස්සනට විඳින්න පුළුවන් වුණා මෙන්න මේ විදියට. හිමීට අපි මේ ගමන ආරම්භ කළා. මුලින්ම ගියේ කොද්දුව රජමහා විහාරයට. ඉතින් මේ කොද්දුව රජමහා විහාරයට යන්න පුළුවන් මෙන්න මේ මාතුගඟ හරහා විතරයි. ඉතින් මේ ගඟේ දූපත් 64ක් විතර තිබිලා තියෙනවා. ඒ අතරින් පන්සලක් තියෙන එකම දූපත මේ කොද්දුව දූපත විතරයි. ඉතින් මීට අවුරුදු 2321කට කලින් තමයි මෙන්න මේ පන්සලේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. මේ පන්සල රජමහා විහාරයක් වුණේ රජ කෙනෙකු විසින් මේ බෝධීන් වහන්සේ රෝපණය කරපු නිසායි. ඉතින් ඔන්න ඔය විදිහට රජමහා විහාරය වැඳලා අපි හිමීට දැන් මේ යන්නේ ලස්සන සොඳුරු අත්දැකීමක් ගන්න. ඒ තමයි මේ දූපතේ ජීවත් වෙන මිනිස්සු හරි අපූර්ව නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ අතරින් තවත් එක් නිෂ්පාදනයක් තමයි මෙන්න මේ කුරුඳු නිෂ්පාදනය. ඇත්තටම මේ මුළු වගාවම ඒගොල්ලෝ වගා කරලා තියෙන්නේ දේශීය ඖෂධ වර්ග. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා කුරුඳු. ඉතින් මේ කුරුඳු වගාවේ හිමිකාරු මහත්මයා තමයි එදා දවසේ අපිට පෙන්නුවේ කුරුඳු කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා. ඒතර අපිට රසම රස කුරුඳු තේ එකකත් රස බලන්න හම්බුණා. ඉතින් ඒ සොඳුරු අත්දැකීමෙන් පස්සේ අපි මේ දැන් යන්නේ තවත් ලස්සන අත්දැකීමකට. තමයි මේ මාතුගඟේ තියෙන ෆුඩ් ස්පා එකකට. ඉතින් ඇත්තටම මේ අත්දැකීම මට නම් කවදාවත් විඳින්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඇත්තටම මම පණ්ඩිතෙක් වගේ කකුල් දෙක දාගෙන හිටියට මම ඒක කකුල් දෙකට හරිම අපහසුතාවයක්. ඔය බලන්නකෝ වීඩියෝ එකේ ඇත්තටම මම මාළු ළඟට එනකොට මගේ කකුල් දෙක උඩට ඉසික් කරනවා. අනිත් හැමෝම මේ අත්දැකීම විඳිද්දි මට විතරක් බැරුව ගියා. ඉතින් ඒ අත්දැකීමත් ඒ විදිහට ඉවර කරලා හිමින් අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඇත්තටම මේ ගමනේ අවසානයේදී තමයි අපි ළඟා වෙලා ඉන්නේ. ඔය ඉන්නේ මගේ චූටි හාපැන්සි. ඉතින් ඒ මගේ හස්බන්ඩ්ගේ නංගි. ඉතින් ඇත්තටම ওই ගමන ওই විදිහට යන අතරමඟදී මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඉතින් ඇත්තටම එදා දවසේ මේ වගේ බෝට් රයිඩ් එකක් එක්කන් ගියපු ඒ අංකල්ටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඉතින් එදා දවස මේ විදිහට බෝට් රයිඩ් එක ගිහිල්ලා අපි ඉවර කරා. ඊට පස්සේ අපි අපේ හොටෙල් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපි ලන්ච් එක අරගත්තා. ඔය මගේ හබිබෝලේ මටත් එක්ක කෑම බෙදන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට එදා දවසේ මෙනු එක තිබුණා. ඉතින් ඒ විදිහට එදා දවසේ ලන්ච් එකත් අපි රස වින්දා. ඉතින් ලන්ච් එකෙන් පස්සේ එදා දවස මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් මේ විදිහට එදා දවසේ අපි පූල් එකේ ගොඩක් සෙල්ලම් කළා. ඊට පස්සේ එදා දවසේ රෑ අපි තීරණය කරා ගාලු කොටුවට එන්න ඕනි කියලා ගෝල් ෆෝර්ට් එකට. ඉතින් ඔන්න ඔය විදිහට ලයිව් මියුසික් එකකුත් රස විඳලා අපි හිමීට ආවා ගාලු කොටුවේ චුට්ටක් ඇවිදින්න කියලා. ඉතින් විදිහට එදා දවසත් හරිම ලස්සනට ගෙවිලා ගියා. ඒ වගේම මේ වගේ ලස්සන දවසක් ගෙවිලා අවසන් වෙලා ඉවරයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා. ඉතින් අපි හැමෝටම අපේ ජීවිතවල ඉතුරු වෙන්නේ දවසක ලස්සන මතක විතරයි. අපි ජීවත් වෙන්නේ මතක එක්ක. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා ජීවත් වෙන හැම මොහොතකම සතුටින් ගත කරන්න. අපිට අපේ ජීවිතේ ඉදිරියක් ගැන හිතන්නවත් බැරි කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගෙවන හැම මොහොතක්ම හැම කෙනෙක් එක්කම ආදරණීය විදිහට ජීවත් වෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. අද මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගන්න මට මගේ හබිබෝලේ ගොඩාක් උදව් කරා. ඉතින් මම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහටත් එන බලාපොරොත්තුවෙන් අදට නතර වෙනවා. ගිහින් එන්නම්. හැමෝටම සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.